මනුෂ්‍යයා පව්වට වැටුණු වහාම ඔහුගේ හදවත අඳුරින් පිරුණා. ඒ නිසා ඔහුට හරිදේ තීරණය කරන්න බැරි වුණා. මනුෂ්‍යයා වටහාගෙන ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට තල්ලු වුණා. යුක්තිය කියන්නේ මොකද්ද? අයුක්තිය කියන්නේ මොකද්ද? පිරිසිදු බව කියන්නේ මොකද්ද? අපිරිසිදු බව කියන්නේ මොකද්ද? ජීවිතයට යන මාර්ගය මොකද්ද? ජීවිතය විනාශ කරන මාර්ගය මොකද්ද? එනිසා ප්‍රඥාවත් දැනුමත් නැතිව මනුෂ්‍යයා මෝඩකමකින් පිරුණු තත්වයක ඉන්නවා. දිනපතා භාවනා නින්දා කරුවා දඬුවම් ලැබූ විට සරලය දැනුවත් වේ. නමුත් දැනුවත් අයෙක් උපදෙස් ලැබුවහොත් ඔහු දැනුම ලබයි. නිති වචන 21:11 වචනය. නින්දා කරුවා දඬුවම් ලැබූ විට සරලය දැනුවත් වන බව ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා. මේ දඬුවම ගැන පමණ කියන වචනයක් නොවේ. මේ මිනිස්යාගේ ආත්මීය ඇස් විවෘත කරන දෙවියන්ගේ උපදෙස්කි. මිනිසයා පව්වට වැටුණු සැනින් ඔහුගේ හදවත අඳුරින් පිරුණා. එම නිසා ඔහුට හරිදේ තීරණය කරන්න බෑ. මිනිසයා වටහාගෙන ක්‍රියා කරන්න නොහැකි තත්වයකට තල්ලු කරලා තියෙනවා. යුක්තිය කියන්නේ මොකක්ද? අයුක්තිය කියන්නේ මොකක්ද? පිරිසිදු බව කියන්නේ මොකක්ද? අපිරිසිදු බව කියන්නේ මොකක්ද? ජීවිතයට යන මාර්ගය කුමක්ද? ජීවිතය විනාශ කරන මාර්ගය කුමක්ද? ඉතින් ප්‍රඥාවත් දැනුමත් නැතිව මිනිසයා මෝඩකමකින් පිරුණු තත්වයක තියෙනවා. පව්ව හරහා සතන් මිනිසයා මෝඩකමට යටත් කරලා තියෙනවා. ඔහු මිනිසයාගේ ඇස් අඳුරු කරලා ඔහුට සත්‍ය දැනගන්න බැරි කරලා අවුල් තත්වයකට ගෙනාපු එකයි. මේක සතන්ගේ සැලසුම් සහිත වංචාවයි. දේව වචනය සරල මිනිසයාට ප්‍රඥාව ලබා ගන්න කියලා ආරාධනා කරනවා. මිනිසයා අඳුරටත් අඥානත්වයටත් යටත් වුණත් ඔහුට ආලෝකයක් ප්‍රඥාවක් දෙන්නේ දේව වචනයයි. සරල මිනිසයා දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒකට අනුගතව ජීවත් වෙද්දී ඔහුට ප්‍රඥාව ලැබෙනවා. දෙවියන් වහන්සේට බයවීම කියන්නේ ප්‍රඥාවේ උපදෙස් වගේම ගෞරවයට පෙර යන්නේ නිහතමානී බවයි. නිති වචන 50-33 වචනය. අපි දෙවියන් වහන්සේගේ වචන පිළිගෙන ඔහුට අනුගතව ජීවත් වෙද්දී අපි ප්‍රඥාවන්තයින් වෙන්නමු. දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපි මෝඩකමෙන් යුත් අය නොවෙවෝ. අපිට දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ලැබී තිබිලා. එම නිසා ස්වාමීන් වහන්සේ තම දරුවන්ට විහිළු කරුවෙකුට දඩුවම් කරන විදියටම දඩුවම් කරනවා. ඒ වෙනුවට ඔහු අපිට නිබරදි කරලා හොඳින් මඟ පෙන්වා යුක්තියෙන් සහ සත්‍යයෙන් අපි උස්සනවා. ස්වාමීන් වහන්සේ විහිළු කරුවන්ට දඩුවම් කරන විට අපි ඒක දැකනවා නම් ඒකෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එයින් තමයි බයිබලයේ කියන්නේ පැරණි ගිවිසුමේ ඊශ්‍රායෙල් ජනතාවගේ වැරදි අපට උදාහරණ ලෙස ලැබුවා කියලා. ඔවුන්ගෙන් කීප දෙනෙක් කලා වගේ අපි ලිංගික අසත්‍යෙහි යෙදෙන්න එපා. ඒ දවසකම 23000ක් වටි ගියා. ඔවුන්ගෙන් කීප දෙනෙක් කලා වගේ අපි ක්‍රිස්තුස් වහන්සේ පරීක්ෂා කරන්නත් එපා. ඔවුන් සර්පයන්ගෙන් විනාශ වුණා. ඔවුන්ගෙන් කීප දෙනෙක් කලා වගේ අපි පැමිණිලි කරන්නත් එපා. ඔවුන් විනාශකරු විසින් විනාශ වුණා. මේ සියල්ල ඔවුන්ට උදාහරණ ලෙස සිදු වුණා. ඒව අපගේ උපදෙස් සඳහා ලියලා තිනවා. යුගයන්ගේ අවසානය අපට උදා වී ඇති නිසා. පළමු කොරින්ති 10 8 සිට 11 පද දක්වා. ඔවුන්ගේ වැටීම් අසාර්ථකතා සහ දඬුවම් අපට පාඩමක් සහ අනුතුරු ඇඟවීමක් ලෙස ලියලා තියෙනවා. එනිසා බුද්ධිමත් මිනිසෙකුට උපදෙස් දෙන විට ඔහු දැනුම ලබා ගනි. අපි ඉගෙන ගනිමු, අවධානයෙන් සිටිමු, දෙවියන් වහන්සේට අනුගත වෙමු සහ ප්‍රඥාවෙන් යමු. එබැවින් අපි විවේකයට ඇතුළු වීමට උත්සාහ කරමු. නැතිනම් කවුරු හරියේ අකැපකමට උදාහරණයක් වඩේ වැටෙන්න පුරුවන්. හීබ්‍රයෝ 4:11 වචනය. මහත්මයා වූ යේසුස් ක්‍රිස්තුගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ ශුද්ධ ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.